හායි යාළුවනේ අද මගේ පළවෙනි වොයිස් වීඩියෝ එක තමයි මේ. ඉතින් අද මම සරලව දවල්ට හදාගත්ත දෙයක් තමයි ඔයාලට ගෙනාවේ. ඉතින් වැරදි අඩුපාඩු නම් ඇති ගණන් ගන්න එපා. මම මුලින්ම අලගෙඩි ටිකක් අරගෙන හොඳට සුද්ධ කරලා හොද ගන්නවා තමයි වෙන්නේ. ඉතින් මම වියන්න නම් උගන්වනව නෙමෙයි. ඉතින් ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන සුදු ලුණු, අවුමිරිස්, පස්සේ ලුණු, රම්පේ ඒ ටික හොඳට සෝත ගන්නවා. ඒ ටික සෝත ගත්තන් පස්සේ ඔය තියෙන්නේ අල ටික කපන එක. සෝරි ළමයි. කොහොම හරි අල ටික කපන එකේ වීඩියෝ වෙලා නැහැ. ස්ටෝරේජ් ෆුල් වෙලා. ඊට පස්සේ ඉතින් පොඩි කෑල්ල ගන්න පුළුවන් වුණේ. මම අල ටික කපලත් ඉවරයි. ඉතින් අල ටික ඔන්න විදියට මම හීනි වෙන්න කපා ගත්තා. ඊට පස්සේ මම ඒකට අවශ්‍ය කරන දේවල් ටිකත් අනිත් ඒවාත් කපා ගත්තා. ඔය තියෙන්නේ අල, ලුණු, රම්පේ, ඒ වගේම කොච්චි තමයි අද දැම්මේ. සුදු ලුණු හීනි වෙන්න කපලා ගත්තා. ඉතින් ඔය ටික තමයි මගේ අල තෙල් දාන එකට අද මම සරලව කපලා ගත්තේ. මං හිතනවා රසට ඒවි කියලා. ඊට පස්සේ මම හාල් මැස්ස ටිකකුත් ඒකටම සෝදලා පිරිසිදු කරලා ගත්තා. ඊට පස්සේ මම තාච්චියලුවෙන් තියාගෙන ඒකට තෙල් ටිකක් දාලා ඒක රත් වීගෙන එනකොට මම හාල් මැස්ස ටික බැදෙන්න දැම්මා. ඉතින් මේ හාල් මැස්ස ශින චූටි ළමයි අනේ වන්දන්නේ නැහැ. ඉතින් ඒ ටික හොඳට රත් වීගෙන එනකොට මම ඒකට ලුණු ටික දාලා රම්පෙත් දැම්මා. රම්පෙ ටික දාලා ඒක හොඳට තෙලේ කර කරගත්තා. කර කරගෙන මම ඒකටම අවුමිරිස් ටිකක් දාලා ඒකටම අල ටිකත් එකපාරම දාගත්තා. ඉතින් අල ටික දාලා ඒ ටික හොඳට ඉස්සෙල්ලා කවලම් කරා. අර ටිකත් එක්ක කවලම් වෙන්න. ඉතින් මේ මම හදන විදිය ඔයාලා හදන විදිය මීට වඩා වෙනස් ඇති. ඉතින් අපි හැමෝම ආස කරන විදි තියෙනවනේ කේක්. ඉතින් ඒ විදිහට ඔයාලා දන්න ඒවත් මට එවන්න. ඉතින් මමත් ආසයි අලුත් දේවල් try කරන්න. හොඳට කවලම් කරගෙන මම ඒකට කහ කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාලා ඒ ටිකත් හොඳට අල ටික මේ වෙන්න කවලම් කරගත්තා. ඉතින් ලස්සන පාටට තියෙනවා. ඉතින් හොඳට කවලම් කරගන්න. මගේ ලස්සන කෙසයක් නැහැ. ඉතින් මට තියෙන දේෙන් මම සතුටු වෙනවා. ඉතින් ඒ ටික මම හොඳට තෙල් ටිකත් එක්ක කවලම් වෙන හොඳට කවලම් කරගත්තා. ඉතින් යාළුවනේ මම අලුත් ඉතින් අඩුපාඩු තියෙනවා. ඊපස්සේ මම බිත්තර ටිකකුත් තම්බන්න කියලා ගත්තා. මේ තියෙන්නේ ටික වෙලාවකට පස්සේ අල ටික යාන්තම් වගේ තැම්බීගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අල ටික දැන් නම් ලස්සන පාටට තියෙනවා. රස කොහොමද කියන්න දන්නේ නැහැ ඉතින්. ඔය බලන්නකෝ. අල ටික තියෙනවා. මගේ දරලිපේ තමයි මම මේ අල පැතුම රසට හදාගන්නේ. ඊට පස්සේ ඔය තියෙන්නේ මම වියාගත්ත ඒවා. ඔය තියෙන අල පැතුම. දැන් මම මේ කන්නේ කියලා තමයි හදන්නේ. කොහොමද රස කියලා බලමු. සුදු කැකුළු බත් තමයි මම අද දවල්ට උයාගත්තේ. ඒ සුදු කැකුළු බතට රසම රසය මගේ හාල් මැස්ස දාපු අල තෙම්පරාදු. ඉතින් මට ඒක ගොඩාක් රසට තිබ්බ ළමයි. ඉතින් බලන්නකෝ ඔයාලා දැක්කම මං රසයි ඒක රසට ආවා. මම බිත්තරේකුත් තියාගත්තා. බලන්නකෝ මගේ බත් එක. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.